CDB සම්මා වායාම සාර පරපුරක හෙට දවස වෙනුවෙන් සම්මා ඔබ දන්නවද ඔබ හොයාගන්න ධනය ඉතිරි කිරීමේ ඇති වැදගත්කම? බුදුරජාණන් වහන්සේ අපිට ඒ ධනය ඉතුරුම් කර ගැනීමේ වටිනාකම ගැන හරි ලස්සනට අනුශාසනා කළා. ඒකේන භෝගේ බුඤ්ජෙය්‍ය. ඔබ ඉතුරු කරගන්න ධනයෙන් කොටසක් තමන්ගෙම සුඛ විහරණය උදෙසා කැප කරන්න. ඔබට පුළුවන් තමන්ගේ සුඛ විහරණය හදාගන්නවසේම මව්පියන්ගේද සුඛ විහරණය හදලා දෙන්න. දූ දරුවන්ගේද සුඛ විහරණය හදලා දෙන්න. ඔබෙන් යම් කෙනෙකුට විය යුතු යුතුයකමක් තියෙනවා නම් ඔබ ඉතුරු කරගත්ත ධනයෙන් කොටසකින් ඔබේ යුතුයකම් ටික මනාව ඉටු කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ඔබ ඉතුරු කරගන්නා ධනයේ ඔබට කොයිතරම් ප්‍රයෝජනවත්ද කියනවා නම් බුදුරජාණන් වහන්සේම අපිට වදාලා ඒ ධනයෙන් කොටස් දෙකක් නැවත ආයෝජනයේ උදෙසා වෙන් කරගන්න. නැවත ඔබේ ප්‍රයෝජනයේ උදෙසා අයින් කරගන්න. ඒ ප්‍රයෝජනයේ උදෙසා අයින් කරගන්න ධනය ඔබ ඉතුරු කරගත්තාම ඔබට පුළුවන් ආපදාසු භවිස්සති. ආපදාවන් වෙන වෙලාවක පවා ඒ ඉතුරු කරගත්තු ධනයෙන් නිසි ප්‍රයෝජනයක් කරගන්න. බලන්න, ලෝකයේ කෙනෙකුට ඉතුරුම් කිරීමේ වටිනාකම වැදගත්කම දැනුනොත් ඔබ දන්නවද ලෝකයේ එබඳු කෙනෙක් ඊටාම සතුටින් ජීවත් වෙනවා. අති සුඛය, තමාට යමක් තියෙනව, තමන් යමක් ඉතුරු කරගත්තා කියලා සතුටින් ඉන්න පුළුවන්. ඒ ඉතුරු කරගත්තු දේ මනා ලෙස පරිහරණය කළාය කියලත් ඔබට සතුටින් ඉන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ඉතුරුම් කරගත්තු කෙනෙක් ලෝකේ කවදාකවත් ණයබරින් යුක්ත කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. ඔබට පුළුවන් ඔබ ඉතුරු කරගන්න ධනයෙන් තමන්ගේ ලෞකික දියුණුව සේම ලෝකෝත්තර දියුණුව සලසාගෙන පරලොව හිත පිණිසද ඒ ඉතුරු කරගත්තු ධනයෙන් කොටසක් කැප කරමින් තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව සලසා ගන්නට කටයුතු කරන්න. හැම වෙලාවෙම උත්සාහ කරන්න ඔබේ ධාර්මික ධනය මනා ලෙස ඉතුරුම් කරගෙන මනවින් එය කළමනාකරණය කරගන්න. හැම දිනාටම තෙරුවන් සරණ වේවා.